ප්‍රාණ මන්ත්‍රයක් දෙන්න පුළුවන්ද කියලා. අද මම ඔයගොල්ලන්ට ප්‍රාණ මන්ත්‍රයක් දෙන්නම්. ඔයගොල්ලන්ට ලියා ගැනීමට පහසු ආකාරයට. ඒ වගේම තව ගොඩක් දේවල් මගෙන් ඉල්ලලා තිබුණා. ඒ සෑම දෙයකටම මම ඔයගොල්ලන්ට උත්තර සපයනවා වගේම ඔයගොල්ලෝ ඉල්ලන දේ මලඟ තියෙනවා නම් ඔයගොල්ලන්ට දෙනවා. ඔයගොල්ලෝ රැඳිලා ඉන්න. මේ අද දෙන්නේ පුරාණ පොතපතේ සඳහන් වෙලා තියෙන ඉතාමත් බලගත් වගේම බල පිහිටවන ප්‍රාණ මන්ත්‍රයක්. පොදුවේ දෙන්නේ සියලු වැඩවලට යහපත් වන පොදු ප්‍රාණ මන්ත්‍රයක් තමයි අද ඔයගොල්ලන්ට දෙන්නේ. දෙහි කැපීමට, යන්ත්‍ර ජීවමේදී වගේම අනෙකුත් සියලු කටයුතු වලට මේ ප්‍රාණ මන්ත්‍රය භාවිතා කරන්නට පුළුවන්. ගන්න ඔය ඇත්තෝ පෑනක් පොතක් අරගෙන ලියා ගන්න. මගෙන් ඉල්ලන්න එපා මේක ලියලා දාන්න කියලා. මොකද මට ලියලා දාන්නට විදිහක් නැහැ. මේක ෆොටෝ එකක් ගහලවත් ඔයගොල්ලන්ට දාන්නට විදිහක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ දැන් ලියා ගන්නට හැකි ආකාරයට මම මේක කියන්නම්. ඔයගොල්ලෝ දෙතුන් වතාවක් හරි අහලා මේක ලියා ගන්න. ඕම් ජීව ප්‍රාණ ආජීව ප්‍රාණ භූත ප්‍රාණ අභූත ප්‍රාණ දිෂ්ටි ප්‍රාණ යන්ත්‍ර ප්‍රාණ මන්ත්‍ර ප්‍රාණ ඖෂධ ප්‍රාණ ඊහ ප්‍රාණ 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 ඒ ස්වාහා බ්‍රහ්ම දණ්ඩා විෂ්ණු චක්‍ර ඊශ්වර සක්ෂින් මුල මන්ත්‍ර රාජයා නමක්. නැවතත් කියනවා ඕම් ජීව ප්‍රාණ ආජීව ප්‍රාණ භූත ප්‍රාණ අභූත ප්‍රාණ දිෂ්ටි ප්‍රාණ යන්ත්‍ර ප්‍රාණ මන්ත්‍ර ප්‍රාණ ඖෂධ ප්‍රාණ ඊහ ප්‍රාණ 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 ඒ ස්වාහා බ්‍රහ්ම දණ්ඩා විෂ්ණු චක්‍ර ඊශ්වර සක්ෂින් මුල මන්ත්‍ර රාජයා නමක්. නැවතත් කියනවා ඕම් ජීව ප්‍රාණ ආජීව ප්‍රාණ භූත ප්‍රාණ
අභූත ප්‍රාණ, දිෂ්ටි ප්‍රාණ, යන්ත්‍ර ප්‍රාණ, මන්ත්‍ර ප්‍රාණ, ඖෂධ ප්‍රාණ, ඊහ ප්‍රාණ, ප්‍රාණ ප්‍රාණ, ඒ ස්වාහා, බ්‍රහ්ම දණ්ඩා, විෂ්ණු චක්‍ර, ඊශ්වර සක්ෂින්, මුල මන්ත්‍ර, රාජයා නමක්. මෙයින් 108 වරක් ඔයගොල්ලෝ ප්‍රාණ පිහිටවන්න. මන්ත්‍රය සිද්ධි කරගත්තයින් පසුව සුළු කටයුත්තකදී 21 වරක් ප්‍රාණ පිහිටුවනම් ඇති. සුළු කටයුත්තකදී මන්ත්‍රය සිද්ධි වුණයින් පස්සේ ලියලා දාන්න කියලා කියන්න එපා. මේක ලියන්නට බෑ. ඒ අක්ෂර මට අකුරු වශයෙන් ෆෝන් එක හරහා ලියන්නට අපහසුයි. ඔයගොල්ලන්ට ෆොටෝ එකක් ගහලවත් මේ මන්ත්‍රය දාන්න බෑ. පුරාණ පොතපතෙහි සඳහන් වෙලා තිබුණා වූ මන්ත්‍රයක්. මම භාවිතා කරන මන්ත්‍රයක් තමයි ඔයගොල්ලන්ට මේ දුන්නේ මතකේ. මොකද මේ හදිස්සියේ මේ වෙලාවේ පොත්පත් ඇඳලා ෆොටෝ ගහලා දාන්නට විදිහක් නැහැ. මම හිතනවා ඔයගොල්ලන්ට අවශ්‍ය දේ ලැබුණයි කියලා. ඔයගොල්ලෝ රැඳිලා ඉන්න ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ සෑම ප්‍රශ්නයකටම උත්තර දෙනවා වගේම ඔයගොල්ලෝ ගොඩක් දේවල් මගෙන් ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලපු හැම දෙයක්ම මා ළඟ තියෙන දෙයක් නම් මම ඔයගොල්ලන්ට දෙනවා. ඒකෙන්ද ඔයගොල්ලෝ රැඳිලා ඉන්න. එමනම් හැමෝටම ශ්‍රී විෂ්ණු කතරගම නාථ පත්තිනි දැඩිමුණ්ඩා යනායක සුමන සමන් වාහල හිටි බණ්ඩාර තනේ බණ්ඩාර ගම්බිම් සුරකින්නා වූ ගමේ දේවරාජ උත්පන්න වහන්සේ ඇතුළුව සදෙව් ලෝ වැඩ සිටින්නා වූ 33 කෝටියක් දෙවි ආමඳුරන් වහන්සේලාගේ දේවාශිර්වාදයෙන් ඔයත්තන්ට යහපත සිත ජය නිති ලෙස සැලසේවායි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.